boys ඉතින් මොකද වෙන්නේ ඔයගොල්ලෝ සෙට් එක ඉතින් මචං after long time මචං වීඩියෝ එකක් දාන්නේ මචං channel එකට ඉතින් මං ගේම් ගැහුවෙත් නෑ ඉතින් boys කලබල වෙන්න එපා ඔක්කොම කියන්න මේ ඇත්ත අද තමයි guys ගේම් එකෙන් ලොග්ගුනේ මේ අප්ඩේට් එක දීලා පට්ට කල් අපි මට මතක හැටියට දවස් 10ක් හරි 12ක් හරි ඉතින් මේ ගේම් එක ඇල්ලුවේවත් නෑ අඩුම ෆෝන් එකවත් ඇල්ලුවේ නෑ ඉතින් මේ ෆෝන් එක කැල්ලා ඔයගොල්ලෝ දකින්න ඇති මම පෝස්ට් එකක් දාලා තිබ්බා ඉතින් කොහොම හරි තත්ත්වය සමනය කරලා කරදර ටිකක් අඩු වුණාම වයිස් ගැම්මට වීඩියෝ එකක් දැම්මා ඉතින් WhatsApp එකේ මැසේජ් දාලා වීඩියෝ දාන්න නැද්ද ෆෝන් එක හදාගත්තද කියලා ආපහු කොල්ලෝ සෙට් එකටම රෙස්පෙක්ට් ඉදු දාලා තිබ්බා මට මැසේජ් පරතොගයක් ඌනම් කොහොමත් ආයි ඉතින් කොහොමත් අහනවා මොකද ඌ මගේ එකා ගැම්මට ඉතින් මේ ඩයල් එක මචං වෙන account එකකින් දැන් ඉන්නේ මේ තියෙන කොල්ලයා කලින් account හරි ඒවෙන් අදාළත් යන්න ඉතින් අද වීඩියෝ එක මොකද්ද ඉතින් මචං පට්ට මාතල් වීඩියෝ එකක් මචං වීඩියෝ එකට යන්න කලින් කියන්න තියෙනවා අනිවාර්යයෙන්ම හෙඩ්ෆෝන් තියෙනවා නම් දාගන්න සර්ප වචන ඇතුළත් පොඩි උන් නරඹන්න එපා හරිද දැන් මේවෙන් අදාළත් නැහැ කොහොම හරි කුණුහරුප තියෙනවා මචං ඔයගොල්ලෝ සර්ච් කරලා බලන්න මෙට්ටා 777 හරිද ඉතින් මේ මොකද උනේ ඉතින් මේ බලන්නකො මේ ඩයල් එක ඉතින් මුලින්ම අපි වොයිස් ටික අහලමු ගයිස් කැම්මට ඊට පස්සේ බලමු මොකක්ද උනේ කියලා. ඉතින් මේ හරි එහෙනම් බොයිස් වැඩි කරන්න තු යන් අද වීඩියෝ එකට. මේ වීඩියෝ එකට යන්න කලින් මචං අනිවාර්යෙන්ම ලයික් කරලා සබ් කරලා හතරට ෂෙයා කරන්න මචං. එහෙනම් ගැම්මටම යමු අද වීඩියෝ එකට. මං කිව්වනේ වැරදි මිනිහත් එක්ක වැප්පෙන්නේ කියලා. උඹ එක දවසක් මතකද අර යාළුවෙක්ගේ බර්ත්ඩේ එකට ෆොටෝ වගේක් දාලා තිබ්බා. අන්න ඒකේ උඹේ ෆොටෝ එකෙන් සුපිරි AI වීඩියෝ හදලා තියන්නේ. කොල්ලෝ ඔන්න දැන්නමත් ඒක කිල්ලලා ඉන්නවා. ඌට දෙන්න කලින් සලකා බලන්න පුළුවන් ඕන්නම් එක වතාවක් උඹ ඔක නවත්තනවද? නැත්තම් මට ඕන්න ඔක වීඩියෝ එකක් දාලා මේ රීච් කරලා දාන්න පුළුවන් හරිද? මම සාමාන්‍යයෙන් වීඩියෝ කොහොමත් 5යි කිය වගේ එනවනේ. මට ඕන්න සල්ලි දීලා උනත් රීච් කරගන්න පුළුවන් හරිද? ඊට ඔබ කැරිම චාර්රයක් කනවද? ඔබම නවත්තනවද? ඔබේ කැමැත්තක් ඈ. ඔබ දැන් කමෙන්ට් දාලා මගේ ඔඩියන්ස් එක කඩන්න දාන්නේ. ඔබ කරයි මට. යකෝ ඒ කමෙන්ට් දාලින් වෙන්නේ යකෝ රීච් එක වැඩි වෙන එක බා. මොකද ඔබ කමෙන්ට් එකක් දාපුවම ආයෙ ඒක රීපෝස්ට් වෙනවා බා. එතකොට ඉතින් මට තමයි වාසිය හරිද? ඒ වුණාට ඔබ දාන කමෙන්ට් නම් මට වැඩි අල්ලන්නේ නැහැ. කෝත පැටිය අම්මට තාත්තට හුකෝ ගන්න හදන්න එපා මට කියලා හරිද? මේ ඔය රික් එක ගනින්කෝ. එතකොට අමතන්න. හෙට රික් එක ගැන වරින්කෝ. පොන්න පැටියට. උඹ කමෙන්ට් දාලා මගේ ඔඩියන්ස් එක කඩන්න දෙන්නේ. ඔබ ඔය තියෙන සබ්ලා 30ට නැති කරගන්න නැතුව පාඩු ඉදපන් පොඩි වගේ හරිද? දැන් මොකද ඔබ කමෙන්ට් දැම්ම කියලා මගේ එක සබ්යක්වත් කැඩෙන්නේ නැහැ. මොකද කොල්ලෝ දන්නවා මං කොල්ලොන්ට දීපු ගිෆ්ට් මොනවද? ඩයමන්ඩ් කොච්චර දීලා තියෙනවද? ඒ ඔක්කොම කොල්ලෝ දන්නවා. ඕන්නම් ඔය මගේ වීඩියෝ වල කමෙන්ට් දාන කොල්ලොන්ගෙන් අහලා බලපන්. මං කොච්චර ගිෆ්ට් දීලා තියෙනවද කියලා. ඒකින්ද ඔබට එක සබ්යක්වත් මම කඩන්න වෙන්නේ නැහැ. හරිද? ඔබ තියෙන්න නැති වෙන එක තමයි වෙන්නේ. ඉන්න පාඩු ඉදපන් බොන්න පොඩි එකා. ඔබට මං කිව්වනේ වැරදි මිනිහත් එක්ක වැප්පෙන්නේ කියලා. ඔබ එක දවසක් මතකද අර යාළුවෙක්ගේ බර්ත්ඩේ එකට ෆොටෝ වගේක් දාලා තිබ්බා. අන්න ඒකේ උඹේ ෆොටෝ එකෙන් සුපිරි AI වීඩියෝ හදලා තියන්නේ. කොල්ලෝ ඔන්න දැන්නමත් ඒක කිල්ලලා ඉන්නවා. ඌට දෙන්න කලින් සලකා බලන්න පුළුවන් ඕන්නම් එක වතාවක් උඹ ඔක නවත්තනවද? නැත්තම් මට ඕන්න ඔක වීඩියෝ එකක් දාලා මේ රීච් කරලා දාන්න පුළුවන් හරිද? මම සාමාන්‍යයෙන් වීඩියෝ කොහොමත් 5යි කිය වගේ එනවනේ. මට ඕන්න සල්ලි දීලා උනත් රීච් කරගන්න පුළුවන් හරිද? ඊට ඔබ කැරිම චාර්රයක් කනවද? ඔබම නවත්තනවද? ඔබේ කැමැත්තක් ඈ. ඔබට ආයේ පාර බහැලා යන්න බැරි විදියට ආයේ යන්න බැරි විදියට ආයේ ආතල් එක දීලා තියෙන්නේ. දැන් මේ කොල්ලන් ඕන්නම් මට දාන්න පුළුවන් උඹේ කැමැත්ත කියපන්.
ඇත්තටම පම්මරු මේ ඇත්තටම මේ අති උත්කෘෂ්ටවත් ලෙස මචං මේ ලස්සන වචන ටිකක් ඕගොල්ලොන්ට මේ එයා මචං දාලා තියෙන එයාගේ channel එකේ දාලා තියෙන කමෙන්ට් එකකුත් මේ මම දාලා ති පෝස්ට් එකක් ඒකත් බලවෙන්න පුළුවන්. ඉතින් මේ ඇත්තටම මචං කුජීතයි නේද? කුජීතයි නේද මාත්‍යෝ? ඉතින් මචං මේ අම්බෝ මචං ඉතින් කොටින්ම කිව්වොතින් හුකවන්න කෙසේ වෙතත් උඹේ මට හුකවන්න කෙසේ වෙතත් මහත්තයෝ හරිද මට කියලා හුකෝ ගන්න එපා හරිද. ඉතින් මේ ඇයි මේ මූත් එක්ක මෙච්චර වලිය කියලා බලන්න අන්තිම වෙනකම් බලන් ඉන්න හරිද. අන්තිමට කියනවා මූ කවුද ඇයි මූ මාත් එක්ක වලියකට මෙහෙම ආවේ ඇයි කියලා ඔක්කොම කියනවා. හරි දැන් අපි බලන්න යන්නේ කුණුහරුපෙන් වොයිස් මැසේජ් දාලා ටෝක් කරපු අයියාගේ ප්ලේයින් බලන්න යන්නේ ඩයල් එක PC version ගහන්නේ හරිද. ඩයල් එකේ ID එකත් මම ඕගොල්ලොන්ට දෙන්නම්. මේ ID එක මම ෆස්ට් කමෙන්ට් එකේ දාලා තියන්නම් ඕන කට්ටිය ගිහලා ඇඩ් කරගන්න. උගේ නම්බරෙත් මම අන්තිමට පෙන්නන්නම්. හැමෝම ගිහලා අතල්ලයක් ගන්න නෝරි මේ හරිද මේ ඉතින් මේ බලමුකෝ හරිද මචං මේ ඩයල් එකේ account එක බෑන්ඩ් හරිද PC එකේ තිබ්බ account එක බෑන්ඩ් මේ ඉතින් ඩයල් එක බොට් account එකෙන් ආව PC එකකින් හරිද මේ PC version ගන්න. ඉතින් හරි මම කියන්න ඕනේ නෑනේ 2 vs 2 එකක් ගැහුවේ අපේ මේ ඔසියා මල්ලේ. ඉතින් මේ මගේ මේ channel එකේ මුලින්ම වීඩියෝ අප්ලෝඩ් කරපු account එකෙන් ඉන්නේ මචං දැන් ඔසියා මල්ලේ මේ ගැම්මට මේ මම ඔසියා තමයි ගැහුවේ. බලමු මචං R4K මචං බල්ලෝ වගේ කෑවද කියලා හරිද. ඔබ බලමුකෝ guys එන යමු අපි කස්ටම් මේ බලන්න හරිද. හරි බං ඉතින් මේ පට්ට මේ WhatsApp එකේනොත් voice message දාලා අපිට ටෝක් කරපු අයියලා ඉතින් මේ අපිට ගැහුවනේ නේ. හරි අපි ගැහුවනේ නේද අපිට ඉතින් හරි මේ හරි ඒක දාලා නෑ. දැන් මම කියන්නේ ඇයි මූ මාත් ඇරියස් එහෙම හරිද. අන්න ඒක තමයි දැන් කියන්නේ. boys මූගේ නම සනා හරිද. සනා කියන්නේ මූගේ free fire account එකේ නම කලින් account එකේ නම සනා. ඔයගොල්ලෝ දන්නවා මම වෙනම ස්ට්‍රීම් එකට ගියාට පස්සේ තමයි R4K කියලා නේම් චේන්ජ් කරේ. නැත්තම් මං ඉතින් රුසියා කියලා හරි. මගේ නේම් එකම මේ කොට කරලා තමයි R4K කියලා හදලා තියෙන්නේ. මගේ නම රුසිත් කිත්මින්නේ. ඒ නම R4K R රුසිත් K කිත්මින් එහෙම තමයි දාලා තියෙන්නේ. ඉතින් මම දැන් පෙන්නන්නම් මගේ මුල්ම account එක guys ඔයගොල්ලොන්ට හරිද. ID එක වෙන්නේ 65යි 411යි 99යි 171.
ඉතින් මේක උස්සලා තියෙන්නේ. ඒ කියන්නේ මගෙන් ඉස්සුවා එක්කෙනෙක්. ඉතින් මේක තමයි මගේ මුල්ම account එක. පේනවා ඇති ඔයගොල්ලන්ට season 65 පේනවා ඇති බූය පාස් එක දෙකක් දාගෙන elite pass. ඊට පස්සේ මේ පැත්තෙන් ගිහුවද මේ පැත්තට ගිහුවද collection එක ඔයගොල්ලන්ට පේනවා ඇති මේ. ඉවෝ එහෙමත් තියෙනවා. primal 3 තිබ්බ drop වෙලා. weapon පැත්තට ගිහුවොත් ඉතින් season මේ ඔයගොල්ලෝ search කරලා බලන්න පුළුවන් guys. පේනවා ඇති 65යි 411 170. හරි. ඔහොම ඕකේ තමයි guys list එකේ ඉඳී. ඉතින් මමයි යෝයි එහෙම ඒ කාලේ කිසි ඇරියස් එකක් තිබ්බේ නෑ. ආයෙ මචං මම යෝයි account sale එකක් ඉඳන් පටන් ගත්තා. හරි. account selling කරන්න ඉඳන් පටන් ගත්තා. දැන් නම් කරන්නේ නෑ. ඔක්කොම කරන්නේ නෑ. දැන් මොකුත්ම කරන්නේ නෑ guys. YD එක විතරයි කරන්නේ. ඉතින් මේ මූ කොහමද මචං දවසක් කිව්වා ෆෝන් එක කියලා තියෙන හදාගෙන එන්න. කියන්නේ මේ හදලා ඔන්ලයින් එන්න. හැබැයි මට දැන් පස්සේ ඩයල් එක මචං හම්බුන්නේ නෑ. මේ කියන්නේ ඩයල් එක මෙව්වා කියන්නේ ඔන්ලයින් ඉදියෙත් නෑ මේ WhatsApp එකේ. ඉතින් කොහොමද මගේ account ඉස්සුවට පස්සේ ඉතින් ආයෙ මට log වෙන්න බෑනේ. එයා ඒකේනේ ID එක තිබ්බේ. දැන් මේ ඊට පස්සේ මට කොහොම හරි YouTube එකේ යද්දි හම්බුණා ඩයල් එකේ account එක බෑන් වෙලා කියලා YouTube එකේ short video. එයාගේ channel එකේ හරිද? මම එතකොට දන්නේ නෑ එයාව ID කරනවා කියලා හරිද? කොහොම හරි මේ මම බැලුවාම බලද්දී ඒ account එක මම comment එකක් දැම්මා මාව මතකද මම රුසියා කියලා හරිද? මම මේ දාලා තිබ්බ මචං එයා මේ ඔව් මතකයි මොකද අපිව අමතක උනුන් එක්ක කතා නෑ ඇයි මතක් වුනේ කියලා දාලා තිබ්බා හරිද? ඉතින් මචං මම මොකක්ද කියහම මේවට කරන්නේ හරිද? මේ ඇයි මොනවද මං එහෙම කරන්නේ හරිද? ඊට පස්සේ මම දැම්මා ඊළ මේ post එකකට දකුවේද බිජ්ජෝ නම්බරය දාපන් කියලා හරිද? ඉස්සර තිබ්බ friendship එකට voice එක කතා කරේ හරිද? කොහොම හරි ඔයගොල්ලෝ දැක්කන voice වල තිබ්බේ ටික උගේ audience එක කඩන්න. උගේ audience එක කල්ලා මට තේනවා කියන්න මචං උගේ audience එක කල්ලා මට audience එක කඩලා ඇට කඩන්නද බං? ඈ කියපන්කෝ. ගහකින් ඇට කඩන්නද නෑනේ. මගුල් කියවන්න එපා හරිද? මේ අම්මට තාත්තට හුකවන්න කතාව guys හරිද? මොකද්ද මේ කැරිම පොන්නේ බං සිංහලෙන්ම කිව්වොත් කැරිම පොන්නේ හරිද? ඉතින් මේ ඕක තමයි මචං සීන් එක හරිද? මේ පේනවනේ ඊට පස්සේ මචං රුබියට ඇවිල්ලා පොරටෝක් දීලා අන්තිමට කස්ටම් එක ගැව්වට පස්සේ කෝ කියලා දන්නේ නැත්නම් මේ මාව අන්ෆ්‍රෙන්ඩ් කරලා ඇත්තේ guys මගේ ලිස්ට් එකේ ඉඳිය. ඔව් අන්ෆ්‍රෙන්ඩ් ලොල්ලෝගා හරි බං ඉතින් එළ මේ වීඩියෝ එක එඩ් කරනවා. ඉතින් තවත් චූටි වීඩියෝ කැවිඩයක් තියෙනවා මේ ඒක බලාගෙනම වීඩියෝ එක අපි ඉවර කරමු. මේ ඒක නා සවුන්ඩ් එච්චර ගණන් ගන්නවා. අපේ ඔෂියා මල්ලිලා ගෙදරට තමයි මේ ඒක රෙකෝඩ් කරේ. මම කියන්නේ මේ ඔෂියා මල්ලිත් එහින් කෑ ගහනවා. මුන් එන්නේ නැහැ කියලා මේ මුන් කස්ටම් එකක් කෑවට පස්සේ ගායි රික්වෙස්ට් ගත්තත් නැහැ හරිද? ඉතින් හරි බලමුකෝ ඒ දෙකත් බලමු. එහෙනම් බොයිස් ගැම්මඩ අපි ගියා. වීඩියෝ එක එන්ජොයි කරා නම් ලයික් එකක් දාන්න, සබ් කරන්න, හතරවට ෂෙයා ගන්න. එහෙනම් මේ පොඩි වීඩියෝ කෙනෙක් දෙයක් බලන්න. එනකොල්ල අපි ගියා. අरे මේ ෆෝන් එක තියා ගන්න සිරාඩ ඇයි නේද රික්වෙස්ට් එක අර මේ රික්වෙස්ට් දාන්න කියලා බැලුනේ? ඇයි රික්වෙස්ට් දාන්න කියලා බැලුනේ? අයියෝ එහෙනම් මැසේජ් දාලා දෙන රික්වෙස්ට් දාන්න කියලා බයද? යන්නේ මං SS දාන්නද? මම SS අපි SS දාන්නද ඔයාලට? අය බෝ හදුපු එකද බෑනේ. ඇහෙන්නේ නැද්ද උඹට? දැන් කතා කරලා ඇහෙන්නේ නැද්ද? අනේ අනේ මේ ගොන් බීඩි බොන්නව දෙන්න උඹ දා. හරි. මොනවද කියන්න බෑ. අමු නොල්ලෙන්න බෑ. දැන් උඹ වැදුවද අපි අම්මන බලන්න. පොඩි පාක්. අනේ අපේ වයස ඉඳගෙන කියවන්න එපා බා. මරුව පොඩි එකා මොකද නැති. ඒ කස්ටම් එකක් ගහන අයියා මොකද්ද ඔය කතා කරන මයික් නැද්ද ඒක ගන්න? ඉතින් ගේම් ඕනේ නෑ ආපෝ ඔයගලන්ගේ ගෝල් අපිට එපා. ගේම් එපා කාමරයක් වගේ තිබුණා ඇති අහෝ.
ඔබේ ගෲප් එකට තියෙනවනේ කස්ටම් එකක් හදපන්. මුලින්ම හොඳ කස්ටම් එකක් හදලා පෙන්නපන් මට. පුළුවන්ද කියලා බලන්න. හයේ සොටියවත් අප්ඩේට් කරන්න දන්නවද? ඒ 6 ෂොටිය අප්ඩේට් කරන්න දන්නවද? ආපෝ යා කොල්ලොන්ට අසයි නේද? ඔයාර වට වෙලා අයියාගේ නේද? ඊයේ ගේම් දාගත්තවා දන්නේ නැතිනේ. අර account එක season කීයද කියලා. කොල්ලෝ ඔබේ ෆොටෝ ඉල්ලලා තියෙනවා බා. මම දැක්ක එකම එක කමෙන්ට් දෙක තුනක් දාලා තියෙනවා. ඒත් වටවල තමයි ඉන්නේ. හෙච්චරයි කියන්නේ තියෙන්නේ. උඹේම වටවල ටික. ඔය මොකෙද්ද බම් මුලින්ම සතෙද්ද? මේ ඔයා දාන්න ඔයාගේ ලස්සන ඔයාගේ ලස්සන voice එකක් තියෙනවා මල්ලගේ. හදපන් ගොම්බොටෝ කස්ටම් එක මුලින්ම. ඔයාගේ මෙහෙමද මේ ඔයාගේ voice එකක් තියෙනවා මම කොහොමද දාන්න ඕනේ? මේ ඔයාගේ voice එකක් තියෙන කොහොම හරි දාන්න ඕනේ අපි බං. කොහොමද දාන්න ඕනේ? එකක් නෙමෙයි පහක් දුකක් තියෙනවා. කටේ හැටි බලවම් බම් බේ ඊයා. වචන ගලප ගන්නද? ඊයා බා. ඔඩියන්ස් කඩලා අපිට නම් වැඩක් නැහැ. ඔය මුලින්ම කස්ටම් එක හදාගන්න ගොම්බොටා. අපේ 100 නෑ බං ඉදියන අනිවා කියලා. අම්බෝ මොකද්ද බං? hina යනවා. සිරාට hina යනවා නම් මයික් ඔන් කරලා hina වෙයන්කෝ බලන්න. ඒ දන්නේ නැද්ද? ඒ දන්නේ නැද්ද බං? ඒ 2v2 මොකද? එකේ සෝලෝ වෙන මාත් වෙනවා. කස්ටම් එක රික්වෙස්ට් එක ගන්න නැත්නම්. කස්ටම් එක ගාලා රික්වෙස්ට් එක ගන්න නෑ. බයි ගන්න නෑ. හතරට තියලා බොට්ටු වගේ කෑ PC version තිබිලා ගන්න නෑ මේ. අයින් කරන්න මේ. ඔන්න බලන්න. ඔන්න බලන්න. ඔන්න බලන්න guys. ඔන්න බලන්න. ඔන්න ඔය ගන්න යාර. තඩි කර ආයේ මාරු මන්ද මොන ජීවද මොයි. ගන්න නෑ බය වෙලා ඉන්නේ. පට්ටි විදියට බය වෙලා ඉන්නේ. ඒකෙම පට්ටහරද එනම් මොයි. ගේම් බක්කේ. පට්ටේ දඩි බොටේ YouTube කරලා වඩා හොඳයි උනිකන් ඉන්න. YouTube එකේ ඉන්න නම මොකද්ද? උඹේ මෙටා 777 කියලා ඉන්නේ. මෙටා 777 බොට එක්ක. මේ ඔන්න account එක මම ඔයාලට පෙන්නන්න. account එක ඔන්න account එක ඔන්න account එක. ID මේක තමයි ID එක. වැඩි පැහැදිලි නෑ කැම් එක. මේ මම දාන්නම් මේ කමෙන්ට් එකේ. කමෙන්ට් දාන්න. මේ ඉන්නේ මෙටා 77 නේද? 1k ඉන්න සබ් ලා. මේ ඉන්නේ about එක දාන්න. about එකේ තියෙනවා මෙටා 77 1k කියලා. හරිද? 2 කරේ පැනල් ගහන්න බොටා මුගේ කවුද නැගුවා කියලා. දැන් මේ PC එකෙන් ඇවිල්ලා තඩිම බොටා ඈ. PC version කැරකි කියාව දුන්නා. දොබෙන් යන්න. එතරයි කියන්නේ ඔය ටීම් ෆුල් හරිද? මේ ඉන්න ගොම්බොට එක්ක එන්නේ. ගොම්බොට එක්ක හරිද? खत्म बाय बाय टाटा गुड बाय